ඔයත් කැම්පස් එකකට සිලෙක්ට් වෙලා ආසාවෙන් එන්න බලන් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එකේ කරුණු ටික ඔයාට. නම්බර් 1. ඔයා මෙච්චර කල් සිංහලෙන් කරපු දේවල් කැම්පස් එකකට ආවට පස්සේ ඉංග්‍රීසි වලින් කරන්න තියෙන්නේ. ඒ නිසා ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක අනිවාර්යයෙන්ම හදාගන්න. අංක 2. ඔයා මෙච්චර කල් කම්පියුටර් භාවිත කරේ නැත්තම්, ඒ දැනුම වඩා වර්ධනය කරගන්න. මොකද කම්පියුටර් භාවිතේ නැතුව කැම්පස් ජීවිතේ කොට දාගන්න අමාරුයි. අසයින්මන්ට් ප්‍රසන්ටේෂන්. අංක 3. ඔයා කරන ඩිග්‍රී එක ඔයාගේ ආසාව නිසාම කරන්න එපා. ඔයා ඉදිරි අනාගතයේ ජොබ් මාකට් එක ඇනලයිස් කරලා හොඳ රැකියාවක් කරන්න ඕන, හොඳ පාත්වේ එකක් තියෙන හොඳ කෝස් එකක් තෝරගන්න. අංක 4. ඔයා කරන ඩිග්‍රී එක පුළුවන් තරම් ඉංග්‍රීසි මාධ්‍ය නැති ඉංග්‍රීසි මීඩියම් වලින් කරන්න try කරන්න. ඒක ඔයාගේ අනාගත higher studies වලට වැදගත් වෙවි. අංක 5. ඔයා ඩිග්‍රිය මතම නැහෙන්න යන්න එපා. ඔයාගේ අනිත් අමතර සුදුසුකම් හදාගන්න try කරන්න. ඔයා ස්පෝර්ට්ස් එකක් කරනවා නම් ඔයාගේ ප්‍රසන්ටේෂන් ස්කිල් එක, ඔයා අනිත් එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් වලට අනිවාර්යයෙන්ම පාටිසිපේට් වෙන්න. අංක 6. මේක ඔයාගේ ඔළුවෙන් හදාගන්න ඕන දෙයක්. ඔයාට මේ ඩිග්‍රී එක හම්බෙන්නේ ෆ්‍රී. අපි කියනවා නිදහස් අධ්‍යාපනය. ඔයාගේ අම්මා තාත්තගේ බදු මුදල් වලින් තමයි ඔයා ඉගෙන ගන්න. ඒ නිසා ඔයාගේ ඩිග්‍රිය හරියටම කම්ප්ලීට් කරගන්න ඔයා දැනගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕනි. අංක 7. මේක සමාජයෙන් එන දෙයක්. ඔයාට සමාජයේ කවුරු හරි කියලා තියෙනවා නම් කැම්පස් ගියාම සේරම හරි කියලා. අන්න ඒක අනිවාර්යයෙන්ම අමතක කරන්න සහ ඒක අයින් කරන්න ඔයගොල්ලෝ. ඔයා හරියට කැම්පස් එකේ එක්සෑම් ටික ගොඩ දාගන්න try කරත් විතරයි ඔයාට උපාධිය හම්බෙන්නේ. නැතුව කවුරුවත් උපාධිය ඔයාට ගෙනල්ලා බාර දෙන්නේ නැහැ. ඒ නිසා ඔයා හරියට එක්සෑම් ටික ගොඩ දාගෙන හොඳට උපාධිය ගන්න පුළුවන් උපාධිධාරියෙක් වෙන්න try කරන්න පළවෙනි අවුරුද්දේ ඉඳලම. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. හැමෝටම ජය.